ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම ආපහු අදත් ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න හදන්නේ. ඉතින් මේ දෙසැම්බර් මාසනේ. දෙසැම්බර් මාසේ අපිට ස්පෙෂල් ඉවෙන්ට් එකකට තියෙන්නේ ක්‍රිස්මස්. ඉතින් මම හදන්නේ ක්‍රිස්මස් පාටි එකකට යන්න. ඉතින් මම තීරණය කරා මාත් එක්ක ඔයගොල්ලන්වත් එක්කගෙන යන්න පාටි එකට. ඒ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා අපි බලමු. මම තාම ලේස්ති වෙන ගමන් තමයි ඉන්නේ. පාටි එක පටන් ගන්න 5ට. හැබැයි මට 5ට යන්න වේද කියලා ෂුවර් නෑ. දැනුත් වෙලාව 4යි ගන්න. මම තාම අවුට්ෆිට් එක විතරයි හඳලා තියෙන්නේ. මුකුත් කරේ නැහැ. ඒක නිසා හරි. අපි බලමු එහෙනම් ඉස්සරහට කොහමද මම ක්‍රිස්මස් පාටි එක එක්ස්පීරියන්ස් කරන්න කියලා. මම ලේස්ති වෙලා ඉවරනේ. මේක තමයි මගේ ෆයිනල් ලුක් එක to Christmas party. ඔන්න ඉතින් මම ඉක්මනට රෙඩි වෙලා ටුක් එකක් දාගෙන දැන් යන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ඉතින් මගේ ලස්සන කොණ්ඩේ මට දෙන වදේ එක විදිහක ඉන්න බැරි කොණ්ඩයක් තමයි මට තියෙන්නේ. මම පහ මාර වෙනකොට යන්න ගොඩක් try කරා. මොකද එතන view එක ගොඩක් ලස්සනයි. කලවර වැටෙන්න කලින් යන්න තමයි මට උවමනාව තිබ්බේ. හැබැයි ඉතින් මට ready වෙන්න චුට්ටක් පරක් වුණා. ඒක නිසා මම ගෙදරින් යනකොට 5:00 විතර ඇති. බලමුකෝ මං යන වෙලාවත් එක්ක කොහොමද අපිට පුළුවන් වේද කියලා බලන්න. ඔන්න ඉතින් මම අල්ටර් ටවර් එක ළඟට ආවා. හැබැයි පණ්ඩිතයා වගේ තනියම ආවට මම ඇතුළට යන්න නම් දැනගෙන හිටියේ නැහැ. මොකද තාම මේ ටවර් එකේ කන්ස්ට්‍රක්ෂන් කරන ගමන් තමයි තියෙන්නේ. ඒක නිසා මම යාළුවෝ දෙන්නෙක්ට එන්න කියලා චුට්ටක් යාළුවා එනකන් ඉතින් එතනට වෙලා හිටියා. ඉතින් මෙන්න මේ මාළියට දැන් තමයි මාව එක්කගෙන යන්න ආවේ. මං ඉතින් යාළුවත් එක්ක ඉක්මනට කොණ්ඩට යන්න ගියා. බලමුකෝ අපි උඩට ගිහිල්ලා එතන view එක මොන වගේද කියලා. බලන්නකෝ ඉතින් මෙතන ලස්සන අපේ ක්‍රිස්මස් පාටි එක තියෙන්නේ. මම මේ රූම් එක ඇතුලේ. ඉතින් තාම කට්ටිය ඇවිල්ලත් නැහැ. තව එන්නත් ඉන්නවා කට්ටිය. දෙකම කට්ටිය තාමත් ඩෙකරේෂන් කරන ගමන් තමයි හිටියේ. ඉතින් කට්ටිය එනකන් අපි පොඩ්ඩක් එළියට බහලා බලමු කොහොමද view එක කියලා.
අපි ස්ටාර්ට් කරේ ලස්සන ක්‍රිස්මස් කැරල්ස් වලින්. අහලා බලන්නකෝ. ඉතින් ඒ ලස්සන ක්‍රිස්මස් කැරල්ස් වලින් පස්සේ අපි ස්ටාර්ට් කරේ ගේම්ස්. ඉතින් බලන්නකෝ මොනවද තිබ්බ ගේම්ස් කියලා අපිට. හරිම ෆන් ගේම්ස් තිබ්බා. පළවෙනි ගේම් එක තමයි මේ කප් ගේම් එක. ඒකට ටීම්ස් දෙකක් තමයි එකතු වුණේ. සීක්‍රට් සැන්ටා ගිෆ්ට් බෙදන එක තමයි ළඟට තිබ්බේ. ඉතින් මෙතන තමයි එක්ස්පෝස් වුණේ කවුද අපේ සීක්‍රට් සැන්ටා කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන පාටි එකක් ඉවර කරලා මම නම් ඔන්න දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ලස්සන පාටි එකක්. ගොඩාක් ෆන් කරා අපි. එන්ජොයි කරා. ඉතින් ඔයාලන්ට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට. ඉස්සරහටත් මාත් එක්ක මේ විදිහටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ අදහසත් මට කියලාම යන්න. ඉතින් එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින්